එමා හිතුවේ නැහැ එමාට මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා. මොකද එමා හිතුවේ මේ හැම දෙයක්ම එමා හිතන විදියට සිද්ධ වෙයි කියලා. හේතුව මේ වගේ දෙයකදී සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් කියන දේ තමයි වැඩි හරියක්ම පිළිගන්නේ. මොකද සමාජයේ මතයක් තියෙනවා ගෑනු කෙනෙක් නිඳා වෙන විදියට හැසිරෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ Tamanටම නිඳා වෙන විදියට මේ වගේ වැඩක් කරගන්නේ නැහැ කියන එක. ඒ නිසා ඉතින් මේ වගේ සිද්ධියකදී වැඩි හරියක්ම වාසිය තියෙන්නේ පිරිමි කෙනාට වැඩිය ගෑනු කෙනාට. ඒකෙන් ඉතින් උපරිම ප්‍රයෝජන ගත්තා ශහානුයි ලයිනලුයි. මොකද සුද්ධිව පාවිච්චි කරේ ඒ බලාපොරොත්තුවෙන් කොහොමද ඉතින් ක්‍රිකට් බෝඩ් එකට කට උත්තර දෙන තැනටම සුද්ධිව පත් කළා. ක්‍රිකට් බෝඩ් එකේ විමසීම් කටයුතු වලදී ඇත්තටම විනිශ්චයවරු අපහසුතාවයකට පත් වුණා. ඒ තමයි විමල් කියන්නේ හොඳ චරිතයක් බව ක්‍රිකට් බෝඩ් එකේ හැමදෙනෙක්ම වගේ දැනන් හිටියා. නමුත් ඉතින් විමල්ගේ පැත්තට විරුද්ධ විදියටයි සාක්ෂි ඔක්කොම හැඩගැහිලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී සෑහෙන අපහසුතාවයකට පත් වුණා. විමල් වගේම ක්‍රිකට් බෝඩ් එකත් කොහොමද ඉතින් පළවෙනි විමසීම් කටයුතු වලදී හරි විනිශ්චයක් දෙන්නත් හරි දේ තේරුම් ගන්නත් බැරි වුණා. ඒ නිසා තමයි විරාමයෙන් පසුව මේ චෝදනාව විනිශ්චය කරන්න ආයමත් තීරණය කළේ. ඇත්තටම ඉතින් සමාධිතාරණ්‍ය දෙන්නම ගොඩක් මහන්සි වුණා මේ දෙයට. අන්තිමේදී ඉතින් ආරණ්‍යට පුළුවන් වුණා ලයිනල්ව කොටු කරගන්න. හැබැයි ඉතින් ලයිනල් කියන්නේ ලොකු කපටියෙක්. ඒ නිසා හොඳින් නම් මේ ප්‍රශ්නය විසඳගන්න බැරි බව ආරණ්‍යට තේරුණා. ඒ කියන්නේ ලයිනල්ගේ කටින් කවදාවත් ආරණ්‍යත් එක්ක මේ ගැන කතා කරන එකක් නැහැ කියන එක ආරණ්‍යට තේරුණා. පස්සේ තමයි ඉතින් තීරණය කරන්නේ ලයිනල්ව මේ විදියට කොටු කරගෙන ඇත්ත විස්තරය දැනගන්න. කොහොමද ඉතින් ලයිනල් බයටම ඇත්ත කියනවා. ඉතින් මේ වීඩියෝ එකේ පැහැදිලිවම තියෙනවා විමල්ගේ සල්ලි ලබා ගන්න ලයිනල් එමා එකතු වෙලා ගහපු ප්ලෑන් එකක් බව. එමාට මේ වීඩියෝ එක පෙන්නනවත් එක්කම එමාගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඊළඟ ඉන්කුවර් එකට ලෑස්ති වෙනවා. එමාට දැන් ඇත්ත කියන්නම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට ඉදිරි එපිසෝඩ් එකේදී බලා ගන්න පුළුවන්. ක්‍රිකට් බෝඩ් එකට එමා කියනවා මේ දේ හිතාමතාම කරපු දෙයක් බව. ඒ වගේම විමල්කින් සල්ලි ගන්න ඕන හින්දා මේ දේ කරපු බව එමා ක්‍රිකට් බෝඩ් එකට කියනවා. ඉදිරියට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ දේට උදව් කරපු හැමෝටම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.